අද දවසේ අපි කතා කරන්නේ paid sponsorships ගැන. regional යනවා කියන එක හැමෝගෙම නිකන් rescue plan එකක් වගේ දෙයක්. employer sponsorship එකක් නෙමෙයි මේක state government එක තමයි sponsor කරන්නේ. ඔස්ට්‍රේලියාවෙන් තමයි මේක sponsor කරන්නේ. most competitive state එක තමයි Victoria. Melbourne කියලා කියන්නේ අපි කියනවානේ කොළඹ වගේ කියලා. Victoria වල ප්‍රශ්නේ තියෙන්නේ අජිනී students ලා වැඩි. course එක පටන් ගන්න තැන ඉඳලා ඔය plan එක හදාගත්තා නම් state sponsorship ටික එච්චර අමාරු වෙන්නේ නැහැ. Queensland ලංකාව වගේද? Queensland is all about construction. Tasmania තාම ලකීද? Tasmania වල competition එක හරි අඩුයි. දැන් අර හැම state එකක වගේ teaching priority වෙලා තියෙනවා. තමන්ගේ occupation එකේ job එකක් හොයාගන්න තියෙන chances ඇත්තටම වැඩි ඩාවින් වල. Tassie and Darwin තමයි important states එක skill migrations වල. අපි යනවා Western Australia වලට. යා location එක අඩු නම් එන්න තියෙන chances අඩුයි. goal එකක් තියාගෙන ඉන්න කෙනෙක්ට වැඩේ කරගන්න විදිහත් අද හරිම විදියට අපි පැහැදිලි කරලා දුන්නා. Migration with Kasun podcast එක බලාගෙන ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාම බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා. මේ වෙනකොට අපි එපිසෝඩ්ස් දෙකක් අරගෙන ආවා. ඔයගලන්ට තියෙන ප්‍රශ්න මොනවද? ඕස්ට්‍රේලියාවට එන්න තියෙන කැමැත්ත කොහොමද? ඒත් එක්කම මේ වෙනකොට තියෙන ප්‍රතිචාර කොහොමද? මේ සියලුම දේ අපි දැන් දැකලා ඉන්නේ. ඉතින් අපි හිතුවා අද එපිසෝඩ් එකකිනුත් බොහොම වැදගත් මාතෘකාවක් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට එනින් බලාගෙන ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාටම තියෙන අවස්ථාවක් සහ ඕස්ට්‍රේලියාවේ මේ වෙලාවේ ඉන්න PR එක ගන්න බලාගෙන ඉන්න පිරිසට කියන්න කතා කරන්න පුළුවන් වැදගත් වෙන මාතෘකාවක් ගැන අද එපිසෝඩ් එකකිනුත් කතා කරන්න. ඉතින් මේ ගැන මම නෙමෙයි පැහැදිලි කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපිත් එක්ක ඉන්නවා registered migration officers ලා දෙන්නෙක්, agents ලා දෙන්නෙක්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා Tingo Education Mr. Kasun Gamlat. ඒත් එක්කම ආශාත් පෙරේරා බොහොම ආදරෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් සචින්. මේ අපේ පළවෙනි එපිසෝඩ්ස් දෙක බැලුවා. කමෙන්ට්ස් උත් මම බැලුවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ප්‍රතිචාරණ ගොඩක් හොඳයි. තියෙන ප්‍රශ්න ටික ගොඩක් බන්දක ප්‍රශ්න ගොඩාක් අහලා තියෙනවා. මේ සෑහෙන්න කට්ටිය බලලත් තිබ්බා. මම හිතන්නේ ඒක හොඳට කරා අපිනේ. අනිවාර්යෙන්. ප්‍රශ්න ගොඩාක් ළමයින්ට තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියන් වීසා කියන්නේම ප්‍රශ්න තමයි. ඉතින් අපි බලමු මේ ප්‍රශ්න වලට කොහොමද හොඳ උත්තර දෙන්නේ කියලා ඉදිරියට. ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ හැමදාම. ඒක ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉස්සර වීසා process එක හරිම ලේසි. ඉස්සර Tamanටම වීසා කරගන්න පුළුවන්. නමුත් මේ changes government එක කරන විදිහට හැම මාසෙම වගේ changes එකක් දෙකක් තියෙනවා. හැම සුමානෙම අපි දකිනවා changes. ඉතින් මේවත් එක්ක ඇත්තටම migration Australian migration කියන්නේම complication subject එකක් දැන්. ඉතින් ළමයි හරි advice එකක් අරගෙන හරියට කරොත් තමන්ගේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඉතින් අපි ස්ටුඩන්ට් වීසා ගැන ගොඩක් කතා කරා අපේ ෆස්ට් එපිසෝඩ් එකෙන්. ඊට පස්සේ අපි ස්පොන්සර්ඩ් වීසා ගැන කතා කරා. මම දැක්කා කමෙන්ට්ස් වල ප්‍රශ්නක් තියෙනවා. මම හිතන්නේ අපි එක එපිසෝඩ් එකක් කරන්න ඕනේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ප්‍රශ්න වලට උත්තර දෙන්න මම හිතන්නේ ප්‍රශ්න ටිකක් අපි හදාගමු. ඊළඟ ඇවිල්ලා තියෙන ටික මෙහෙම ලිස්ට් කරගෙන කතා කරමු. මට hina වෙන්න එපා කියලා තිබ්බා. එනවා බුම්මගෙන තමයි අද ඉන්නේ. ඉතින් කොහොමවත් කවන්නේ අපි ප්‍රශ්න විසඳන්න තමයි මේ එපිසෝඩ් එක කරන්නේ. අද දවසේ අපි කතා කරන්නේ ලකි නම්බර්ස් දෙකක් ගැන. එකක් තමයි 190 අනිත් එක තමයි 491. ඒ කියන්නේ ස්ටේට් ස්පොන්සර්ෂිප්ස් ගැන. දැන් අපි ඕස්ට්‍රේලියාවේ ස්ටේට්ස් කීයක් තියෙනවද අශාත්? දැන් ඕස්ට්‍රේලියාවේ ස්ටේට්ස් ගත්තාම ස්ටේට්ස් 8ක් විතර තියෙනවා. එතකොට ඒ ස්ටේට්ස් කියන්නේ නිව් සවුත් වේල්ස් කියලා තියෙනවා, වික්ටෝරියා කියලා තියෙනවා, ක්වීන්ස්ලන්ඩ් කියලා තියෙනවා, ඊට පස්සේ ටැස්මේනියා තියෙනවා, නොදර්න් ටෙරිටරි තියෙනවා. ACT එකෙන් කැන්බරා ඒරියා එකක් තියෙනවා. ඔය ටික තමයි මං හිතන විදිහට තියෙන්නේ. ක්වීන්ස්ලන්ඩ් මං කිව්වා මං හිතන්නේ ක්වීන්ස්ලන්ඩ් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා සවුත් ඕස්ට්‍රේලියා තමයි 8ක් විතර අපිට මතකත් නෑ වගේ. ඒ 8න් ඇත්තටම කියන්න ඕන දැන් අපි නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ඩ් ඇරෙන්න අනිත් ඔක්කොම ස්ටේට්ස් රීජනල් ස්ටේට්ස් ඒ කියන්නේ ඒවා රීජනල් ඒරියාස් වලට වැටෙනවා. දැන් මේවාත් රීජනල් ඒරියාස් ගම්බද පළාත් කියලා කියන්න පුළුවන්. ගම්බදම නෑ උනාට ඒ උනාට ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක කැටගරයිස් කරලා තියෙන විදිහට අනිත් ඒවායි මුළු ස්ටේට් එකම වගේ රීජනල්. දැන් මේවාත් නිව් සවුත් වේල්ස් උත් වික්ටෝරියා එක පාර්ට්ස් තියෙනවානේ. සමහර පෝස්ට් කෝඩ්ස් තියෙනවා රීජනල් ඒරියාස්. නමුත් අනිත් ස්ටේට්ස් ඔක්කොම රීජනල් ස්ටේට්ස්. හරි. එතකොට දැන් මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න කෙනෙක්ට කොහොමද
සමහර කෙනෙක් වෙන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා එකකින් ඉන්නවා වෙන්න පුළුවන් හිමන් නැතිනම් වීසා එක දැන් මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන් ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන් නමුත් තාම PR එක හම්බ වෙලා නැහැ. එතකොට තියෙන හොඳ ඔප්ෂන් එකක් තමයි අපි අහලා තියෙන විදිහට මේ ස්ටේට් ස්පොන්සර්ෂිප්. එහෙම නැත්නම් රීජනල් යනවා කියන එක හැමෝගෙම නිකන් තියෙන නිකන් පොඩි රෙස්කියු ප්ලෑන් එකක් වගේ දෙයක්. ඉතින් එතකොට මොන වගේ ස්ටේට් එකකටද අපි යන්න ඕනේ? මේ ස්ටේට් එකට ගියොත් මොන වගේ ඩිමාන්ඩඩ් ඔකියුපේෂන්ස් සහ ඒ ස්ටේට් එකට තියෙන රික්වයර්මන්ට්ස් මොනවද? මොන වගේ ලකුණු ප්‍රමාණයක් අපි මේකට ගන්න ඕනේද? ගියොත් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? මොන වගේ තත්ත්වයක් උදා වෙන්නේ කියන එක ගැන අපිට කිසිම අයිඩියා එකක් නැහැ. ඉතින් අද එපිසෝඩ් එක පුරාවටම අපි කතා කරන්නේ මේ ස්ටේට්ස් වල තියෙන විශේෂත්වය සහ කොහොමද මේ ස්ටේට් එකකට ගිහිල්ලා ඒ අදාළ ඔකියුපේෂන්ස් වලට අපි PR එක ගන්න කියලා. ඉතින් හරිම වැදගත්. ඒකින්ද හොඳට අහගෙන ඉන්න. මමත් කිසිම දෙයක් දන්නේ නැහැ. ඔයගොල්ලෝ වගේම තමයි. ඒකින්ද අපි A to Z මේ ප්‍රශ්න ටික විසඳගමු. හරි. අපි මුලින්ම කියමු අපි ස්ටේට් ස්පොන්සර්ෂිප් එක කියලා කියන්නේ මොකක්ද කියලා පොඩි ඩෙෆිනිෂන් එකක් දුන්නොත්. ඔතන සචින් ස්ටේට් ස්පොන්සර්ෂිප් එක කියන්නේ ස්පොන්සර්ෂිප් එකක්. බේසිකලි ස්ටේට් ගවර්න්මන්ට් එකෙන් ස්පොන්සර් කරනවා ඒගොල්ලෝ සිලෙක්ට් කරගත්ත ඔකියුපේෂන්ස් ටිකකට. ඉතින් ඒකට තමයි 491 190 කියන්නේ. ඒතර ඒ නම්බර්ස් ටික තියෙන්නේ 190 කියන්නේ ඩිරෙක්ට් PR එකක්. 491 කියන්නේ රීජනල් වීසා එකක්. ඉතින් ස්ටේට් එක එක ස්ටේට් එකෙන් ගත්තොත් ඒ ස්ටේට්ස් ඒගොල්ලෝ ඕන් ක්‍රයිටීරියාස් ටිකක් තියෙන ස්පොන්සර් කරගන්න. එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එකක් නෙමෙයි මේක ස්ටේට් ගවර්න්මන්ට් එක තමයි ස්පොන්සර් කරන්නේ. ඕස්ට්‍රේලියාවෙන් තමයි මේක ස්පොන්සර් කරන්නේ ස්ටේට් ගවර්න්මන්ට් වලින්. අර අපි ඉස්සෙල්ලා කතා කරේ එකසර 189 එක ගැන. එතකොට ඒක ඩිරෙක්ට් ඇප්ලයි කරන එක ස්ටේට් ගවර්න්මන්ට් සම්බන්ධ නැහැ. ඉතින් ස්ටේට් ස්පොන්සර්ෂිප්ස් ඔය ඔක්කොම හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ස්කිල් ෂෝටේජ් එකත් එක්ක. එක ඒ භාෂා දෙකකින් ගත්තොත් තැන් තැන් වල වෙනස් නේද? කසුන් කියපු එකටම ඇඩ් කරොත් දැන් ඔය හැම ස්ටේට් එකටම ගොඩක් ස්ටේට්ස් වලට ඒගොල්ලන්ගේ ඔකියුපේෂන් ලිස්ට් එකක් තියෙනවා. එතකොට ඒක අර නෝමලි තියෙන ජෙනරල් ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකට වැඩිය එක්ස්පෑන්ඩ් වෙච්ච ඒගොල්ලන්ගේ ස්ටේට් එකේ තියෙන ජොබ්ස් වල ඩිමාන්ඩ් එක අනුව ඒගොල්ලෝ ඩිසයිඩ් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ස්ටේට් එක. දැන් සමහර ස්ටේට්ස් වල ග්‍රැජුවේට් ලිස්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ එහෙ ස්ටඩි කරපු අයට තවත් ඔකියුපේෂන්ස් වගේක් ඇඩ් කරලා තියෙනවා. දැන් ස්ටේට් නොමිනේෂන් එකේ වෙනස තමයි දැන් නෝමල් 189 වීසා එකක් ගත්තයින් පස්සේ තමන්ගේ පොයින්ට්ස් අනුවනේ කැල්කුලේට් වෙන්නේ. දැන් මේ පොයින්ට්ස් වලට අමතරව දැන් 190 කියන වීසා එක ගත්තොත් ස්ටේට් එකෙන් තව ඇඩිෂනල් පොයින්ට්ස් 5ක් දෙනවා. 491 කියන රීජනල් වීසා එක ගත්තොත් පොයින්ට්ස් 15ක් දෙනවා. එතකොට ඒ ස්ටේට් නොමිනේෂන් කියන්නේම ඒ ඇඩිෂනල් පොයින්ට්ස් දීලා තමන්ගේ ස්ටේට් එකට අදාළ ඔකියුපේෂන්ස් වලට තමන්ට ඉන්විටේෂන් එකක් එනවා වීසා එක ඇප්ලයි කරන්න. ඔතන සචිනේ තියෙන දැන් 189 ඩිරෙක්ට් PR නේ. දැන් අර ස්ටේට් එකේ පොඩි පුෂ් එකක් තියෙන්නේ. 190 අපි ලකුණු 5ක් දෙනවා. රීජනල් යනවනම් ලකුණු 15ක් දෙනවා. එතන 190 ලකුණු 5 අර 15. ඒතකොට රීජනල් යන එකේ අනිවාර්යයෙන්ම ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. එතකොට බලමු දැන් ඉස්සරහට දැන් එකින් අපි පොඩි chat එකක් දාමුකෝ එන්නේ නැත්තේ කියලා. එතකොට දැන් most competitive state එක තමයි වික්ටෝරියා. මෙල්බර්න් කියලා කියන්නේ අපි කියනවානේ කොළඹ වගේ කියලා. ලංකාවට. ලංකාවට ආවා වගේ තමයි ඇත්තටම මම පර්සනලි බලන් ඉන්න අයටත් කියන්නේ මෙල්බර්න් ආවා කියලා කියන්නේ ඔයගන්ට එහෙම ලංකාව මිස් වෙන්නේ නැහැ. අම්මා තාත්තා ගෙදර අය අම්මගේ කෑම මිස් වෙනවා හැර එහෙම මිස් වෙන්නේ නැහැ. මොකද කොහේ ගියත් ලංකාවේ කෙනෙක් හම්බ වෙනවා. ඉතින් ඒ කම්ෆර්ට් එක මෙල්බර්න් වල තියෙනවා. ඉතින් වික්ටෝරියා වල තමයි මේ කම්ෆර්ට් එක ඔයගලන්ට හම්බෙන්නේ. ඒතර ගොඩාක් අය උත්සාහ කරනවා වික්ටෝරියා ඇවිල්ලා වික්ටෝරියා වලම PR එක දාගන්න. ටිකක් අමාරු වැඩක්. මං හරිද? ඔව් ඒක අමාරුයි. වික්ටෝරියා වල ප්‍රශ්නේ තියෙන්නේ සචිනී ස්ටුඩන්ට්ස්ලා වැඩි. ඒක ඇවිල්ලා වික්ටෝරියායි නිව් සවුත් වේල්ස් ඔය දෙකටම ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් වික්ටෝරියා ඉතින් අපේ කට්ටියනේ වික්ටෝරියා. අපි දන්න භාෂාවෙන් නිව් සවුත් වේල්ස් කියලා කියන්නේ සිඩ්නි. ඔව් සිඩ්නි. ඔය දෙකම ගත්තොත් එහෙම ලංකාවේ කට්ටිය ඉන්නේ දැන් මෙල්බර්න් නේ. මෙල්බර්න් වල මේ ඉන්න ළමයි ටික ගත්තට කොහෙන් ස්ටේට් එකක් පදේ ස්පොන්සර් කරන්න. ඉතින් ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා ටික ගත්තා. ඉතින් වික්ටෝරියා කම්පිටිටිව් අනිවාර්යයෙන්ම කම්පිටිටිව් ඉන්විටේෂන් එකක් ගන්න. ඉතින් වික්ටෝරියා ස්ටේට් එකේ ඒගොල්ලෝ වෙනමම රික්වයර්මන්ට් සෙට් එකක් හදාගෙන තියෙනවා ස්පොන්සර්ෂිප්ස් එන්න. ඉතින් ඒ කැලේ තමයි අශා දෙන්නේ ඔය ජොබ් එක ඉම්පෝර්ට්. කරන ජොබ් එකේ සැලරි එක ඉම්පෝර්ට්. ඉතින් ඒගොල්ලෝ සැලරි කන්සිඩර් කරනවා වික්ටෝරියා වල. දැන් ගොඩක් කසුන්ගේකට ඇඩ් කරොත් දැන් ගොඩක් ස්ටේට්ස් වල පොයින්ට් බේස්ඩ් වලින් තමයි ඉන්විටේෂන් වෙන්නේ. දැන් වික්ටෝරියා එක පොඩ්ඩක් වෙනස්. වික්ටෝරියා එක පොයින්ට්ස් විතරක් නෙමෙයි කන්සිඩර් කරන්නේ. දැන් අපි හිතමු account කෙනෙකුට ඉන්විටේෂන් එකක් සමහර account කෙනෙකුට 90 points වලින් ඉන්විටේෂන් එකක් එන්න පුළුවන්.
එයාට 100,000 සැලරි එකක එයා වැඩ කරනවා. නමුත් සමහර එක්කෙනෙක් 100 points තියලා ඉන්විටේෂන් එකක් නැති වෙන්න පුළුවන්. එයා 70,000 සැලරි එකක වැඩ කරනවා. එතකොට ඒගොල්ලෝ සැලරි එක බලනවා. ඉන්විටේෂන් ඒගොල්ලෝ ක්ලියර්ලි කියලා තියෙනවා සැලරි එක බලනවා, තමන් කරන ඔකියුපේෂන් එක බලනවා. සේෆ් සයිඩ් එකේ ඉන්නේ නිකන් 100,000 වගේ සැලරි එකක් තිබ්බොත් එහෙම කියන්නත් බෑ. නෑ. ඒක ඔකියුපේෂන් එකකින් ඔකියුපේෂන් එකට වෙනස් වෙනවා සචින්. එතකොට ඔකියුපේෂන් ඒක ඒගොල්ලෝ ඩිස්ක්ලෝස් කරන්නෙත් නෑ. ඒක ඉන්ටර්නලි ඩිස්ක්ලෝස් කරන්නේ අපි ඔය අපේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඒක පොඩක් මම අහන්නේ නැද්ද ඕගොල්ලෝ දන්නේ නැද්ද කියලා. නෑ අපි එන දැන් අපි ඉන්විටේෂන්ස් රවුන්ඩ්ස් මොනිටර් කරනවානේ. එතකොට මොනිටර් කරාම දැන් ඒජන්ට්ස් ෆෝරම්ස් වල ලෝයර්ස් ෆෝරම්ස් වල ඒගොල්ලෝ දානවා ඕකේ අපේ ක්ලයන්ට් 100,000 සැලරි තිබ්බා. ඒ වුණාට 90 points තිබ්බා. එයාට ඉන්විටේෂන් එකක් ආවා. ඉතින් ඒ ඒජන්ට් ලෝයර් ෆෝරම්ස් වලින් තමයි අපිටත් ඉන්ෆෝමේෂන් එන්නේ. මේ වික්ටෝරියන් ගවර්න්මන්ට් එක ඔෆිෂියලි ඩික්ලෙයාර් කරන්නේ නෑ මොකක්ද ක්‍රයිටීරියා එක යූස් කරපු කියලා ඉන්විටේෂන් එකක් දෙන්න. එතන කොහොමත් අපි ගිය පාර අපිට එක්ස්පීරියන්ස් එක තිබි ගිය ෆයිනෑන්ෂල් ඉයර් එකේ ගත්තොත් 80 වගේ කියලා. දැන් අපිට මටත් අෂාඩ් කියන එක හිතනවා නිකන් ඒක පොඩක් වැඩි වෙලා 100,000 විතර සැලරි එකක් තියෙනවා නම් ඒ ස්කිල් ඔකියුපේෂන් එක ඉන්විටේෂන් එකක් එන ලොකු chance එකක් තියෙනවා. දැන් ගිය පාර 491 ඇවිල්ලා තිබ්බ accountants ලට නේ. දැන් ඒතකොට අපි accountant ලා ටික ඔලුවට දාගන්න හොඳ නෑ. මම accounting කරාම කිසි ප්‍රශ්නයක් නැහැ. වික්ටෝරියා වල රයිට් මේ ඉන්විටේෂන් එනවා දැන් කට්ටියට. මෙතන සචිනි තියෙන්නේ මේ මයිග්‍රේෂන් ප්ලෑන් එක කියන එක හරි තමන්ට පර්සනලයිස් ප්ලෑන් එකක් තියෙනවා. දැන් ඒතකොට ළමයි මේ ඉන්විටේෂන් රවුන්ඩ් එකක් දැක්ක ගමන් අප්පට සිරින්න කියලා ඒ සබ්ජෙක්ට් එක මාරු වෙනවා. එක කරගෙන යන්න හදන එක එහෙම බෑ. තමන්ගේ ඔය තියෙන වයස ඉංග්‍රීසි අර ගිය පාර කිව්වා වගේ බැඳලාද නැද්ද බැඳපු එක්කෙනා ස්කිල් ඔය ටික බලන්න වෙනවා. ඉතින් වික්ටෝරියා හොඳයි. නරක නැහැ. ගිය පාරත් ඇලොකේෂන් එක 5000ක් තිබ්බා ෂාඩ් නේද? මේ පාර අපි දන්නෙත් නැහැ කීයක් තියෙද කියලා ඉන්ටරිම් ඇලොකේෂන් තියෙන්නේ. but still අර ඔකියුපේෂන් එකේ කියන්නේ ස්කිල් ඔකියුපේෂන් එක වැඩ කරන එකේ සැලරි එක හරි ඉම්පෝර්ටන්ට් වික්ටෝරියා වල. ෂාඩ් කිව්වා. අනිත් එක වික්ටෝරියා වල දැන් මේ අවුරුද්දේ ඒගොල්ලෝ ස්පෙસિෆික් ඉන්ඩස්ට්‍රීස් වගේ කියන්නේ හොස්පිටැලිටි මම ඊළඟට අහන්න ගියේ මොන වගේ chances ද මොන වගේ ඔකියුපේෂන්ස් වලටද වික්ටෝරියා වල මේ වගේ ඩිමාන්ඩ් එකක් තියෙන්නේ කියලා. හොස්පිටල් ඒගොල්ලෝ කියලා තියෙන්නේ හොස්පිටැලිටි ඇඩ්වාන්ස් මැනුෆැක්චරින් ඩිජිටල් ඉකොනොමි කියලා එකක් කියලා තියෙනවා. ඊට පස්සේ හෙල්ත් ඇන්ඩ් සෝෂල් සර්විසස්. ওই ටික තමයි ටීචින් එකක් ඒ ටික තමයි ඒගොල්ලෝ පොප් කියන්නේ ප්‍රයොරිටයිස් කරනවා කියලා තියෙන්නේ. නමුත් හැම එකකටම හැම ඔකියුපේෂන් එකක්ම ඒගොල්ලෝ කන්සිඩර් කරනවා එක්සෙප්ෂනල් අය ඉන්නවා නම්. නමුත් මේ ටික තමයි ප්‍රයොරිටයිස් කරන. ඉතින් අපි එක්ස්පෙක්ට් කරනවා ඉස්සර ගිය අවුරුද්දේ වගේමයි ක්‍රයිටීරියාස් ටික. එතකොට වෙනසක් වෙලා ලොකු වෙනසක් වෙලා නැහැ. නමුත් ප්‍රයොරිටයිස් කරපු ඔකියුපේෂන්ස් තියෙනවා. සැලරි එක තමන්ගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස් ඒව තමයි ඒගොල්ලෝ කන්සිඩර් කරලා ඉන්විටේෂන්ස්. චුට්ටක් ඇඩ් කරලා සජිනේ ඔතන බේසිකලි සමරයිස් කරගත්තොත් සැලරි එක ඉම්පෝර්ට් රයිට් ස්කිල් වීස් එක. නැත්නම් ක්ලීනර් කෙනෙක්ගේ සැලරි එක නෙමෙයි ස්කිල් ඔකියුපේෂන් එක. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රීස් වලින් ගත්තොත් අපේ කරන කෝසස් වලින් ළමයි ගත්තොත් ටීචින් නර්සින් social work maybe and construction right carpentry bricklaying cabinet making tiling ගොඩක් දුරට එලියට් එයි වික්ටෝරියා වල තාම නැද්ද තාම ඉන්විටේෂන් මේ පාර තිබ්බේ නැහැ ආශාර් නේද ඉන්විටේෂන් එක රවුන්ඩ් එකක් ආවා ඒක අර ඉන්ටරිම් ඇලොකේෂන් එකෙන් ආවේ පොඩි ඇලොකේෂන් කියන්නේ තාමත් ඇත්තටම සචිනි මේ ගවන් දැන් වැට උඩ වගේ නෑ ෆෙඩරල් ගවර්න්මන්ට් එක හැම ස්ටේට් එකකටම ඇලොකේෂන්ස් දෙන්න එපා සාමාන්‍යයෙන් මේ ඇලොකේෂන්ස් ඕගස්ට් වෙනකොට එනවා නමුත් දැන් අපි ඉන්නේ ඕල්මෝස්ට් ඔක්තෝබර් නොවැම්බර් වල තාමත් ෆුල් ඇලොකේෂන්ස් එක ඇලොකේෂන්ස් ඇවිල්ලා නැහැ මේ අර ඉන්ටරිම් ඇලොකේෂන් කියන එක ඒ කියන්නේ පොඩි ගාණක් තමයි හැම ස්ටේට් එකටම දීලා තියෙන්නේ. ඔක තමයි වික්ටෝරියා වල තත්ත්වය. ඉතින් පොඩ්ඩක් භයානකයි. හද්දි බය හිතෙනවා. නමුත් ඉතින් බලමු. වෙලාව තමයි මේක. වික්ටෝරියා වල තව එකක් කියනවා දැන් අපි සාමාන්‍යයෙන් EOI එකක් දාන එක කියන්නේ expression of interest එකක් තමයි දාන්නේ. ඒ කියන්නේ අපි qualifications studies ඉවර කරලා ස්කිල් ඇසෙස්මන්ට් එකක් අරගෙන ඉංග්ලිෂ් කරලා ඉවරලා මේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන එක දානවා. දැන් වික්ටෝරියා වල ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කියලා එකක් දාන්න ඕන. ROI කියලා එකක්. તો EOI එකට අමතරව EOI එක දාන්නේ normal 189 visa එකටත් දානවා 19491 හැම එකටම දානවා. ඊට අමතරව වික්ටෝරියන් ගවර්න්මන්ට් එකේ තියෙනවා වික්ටෝරියන් ස්ටේට් ගවර්න්මන්ට් එකත් එක්ක මේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් EOI කියන එක ROI කියන එක දාන්න රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන එක. එතකොට එක වීසා එකකට විතරයි මේක දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඇප්ලයි කරන්න බෑ
ROI එකක් 491 එකටයි 190 එකට දෙකක් දාන්න බෑ. ඔයා පික් කරන්න ඕන ඔයාගේ තියෙන පොයින්ට්ස් අනුවයි ඔයාගේ තියෙන සැලරි එක අනුවයි ඔයා 190 යනවාද 491 යනවාද කියලා. 190 කියන්නේ obviously a direct PR. එතකොට 190 ඉනිටේෂන් එකක් කියලා ගන්න කරොත් ඔයාට permanent residency. 491 කියන්නේ ඔයාට region visa එකක් දෙනවා. ඒ උනාට ඔයා regional area එකක ගිහිල්ලා 3 years වැඩ කරන්න ඕන. You have to study, live and work in that region ඕන regional area එකක. නමුත් regional area එකක ඉන්නවා. 3 years වලින් පස්සේ ආයෙ එන්න පුළුවන්. ඒක almost guaranteed PR එකක්. ඒ කියන්නේ 3 years තමන් ABN එකට වැඩ කරත්, තමන් ඕන ජොබ් එකක් කරත්, තමන් Uber කරත් PR එක ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පොඩිම රික්වයර්මන්ට් එකක් තියෙන්නේ. 491 වලින් පස්සේ අර 191 කියන වීසා එකට යන්න ඕන. ඒ වුණාට රික්වයර්මන්ට් එක අවුරුදු 3ක් රීජනල් ඒරියා එකක ඉන්නවා. ඉතින් බේසිකලි 491 කියන්නේ PR තමයි සචින. ඒ කියන්නේ පොඩි ඔය කාලයක් රීජනල් ගත්තොත් එහෙම මං හිතන්නේ කාලය නම් පැකින මම මුත් දන්නේ රීජනල් මම මේක තමයි අහන්නේ. රීජනල් මර්න්ඩර් රීජනල් අර පැත්තෙන් ගත්තොත් එහෙම. ඒක තමයි වික්ටෝරියා වල තියෙනවානේ අර අෂාඩ් කිව්වා වගේ එක පැති කිහිපයක් තියෙනවා. ඒවට යන්නත් පුළුවන්. මෙට්‍රොපොලිටන් ඒරියා නැතුව අනිත් එකේ ඉතින් වික්ටෝරියා සිටි එකේ ඉඳන් කිලෝමීටර් 15ක් කිලෝමීටර් 20ක් යනකොට ඒ උනාට යනකොට රීජනල් ඒරියාස් අහු වෙනවා. ඉතින් රීජනල් කියලා කිසිම වෙනසක් නැහැ. ඒකත් 491 එක ග්‍රාන්ට් වුණාට පස්සේ ඒ ඒරියා එකට ගිහිල්ලා ඒ අවුරුදු 3 හිටියොත් හරි. එකම ප්‍රශ්නේ 491 වීසා එකකට ගියාට පස්සේ ස්ට්‍රීම් එක මාරු කරන්න බෑ. ඒ කියන්නේ 491 වීසා එකක් ග්‍රාන්ට් වුණොත් තමන්ගේ PR ගන්න අනිවාර්යෙන් අවුරුදු 3ක් ඉන්න ඕන. 3ක් ඉඳලා 191 කියන වීසා එකට ඇප්ලයි කරන්න. ඔතනදී දැන් ගොඩක් අය හිතනවානේ අනේ මම PR එක ගන්න මේ රීජනල් යනවා ඊට පස්සේ එනවා කියලා. නමුත් මගේ යාළුවෝ මම දැකලා තිනවා ගිහිල්ලා සෙටල් වුණාට පස්සේ ආයෙ එන්නේ නැහැ සමහරු. හිත හදාගෙන හිටලා ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නවා සචින. දැන් ඔය ඩාවින් එහෙම කියලා ඔව් ඒක තමයි. එහෙම හොඳයි කියලා ඉන්නවා. ටැස්මේනියා ගිය ලොකු කට්ටියක් ගියානේ. ඔව්. ඒ සෙටල් වෙලා ඉතින් ජොබ් හම්බෙලා ඉතින් ලයිෆ් එක සෙටල් වුණාට පස්සේ සමහර කට්ටිය ට්‍රැෆික් නෑ කියන එක හොඳයි ඉතින්. බෑ රීජනල් කියන්නේ මෙල්බන් නම් රීජනල් වික්ටෝරියා වල රීජනල් ඉතින් ඇත්තටම රීජනල් නෙමෙයි. තියෙන යුනිවර්සිටිස් දැන් ඩාවින් පැත්තට එහෙම ගියාට පස්සේ ඇත්තටම රීජනල් තමයි. ඉතින් රීජනල් යනවා කියලා තව පොඩි දෙයක් ඇඩ් කරගන්න ඕනේ. මචං කියපේකට අපේ ළමයින්ගේ ඔළුවේ තියෙනවා මම මේ රීජනල් යනවා. දැන් මොකද්ද PR රීජනල් යනවා. රීජනල් ගිහිල්ලා හිටියට PR මේ වීසා හම්බෙන්නේ නැහැ. ඉතින් ඒව ක්‍රයිටීරියාස් ටික සැටිස්ෆයි කරගන්න ඕනේ. දැන් මොකද්ද කෝස් එක කියලා මම මේ රීජනල් යනවා රීජනල් යන්නේ ඉන්නේ. ඉතින් රීජනල් ගිහිල්ලා ගියක් අරන් හිටියට වීසා ගන්න බෑ. ඒකට ඩිමාන්ඩඩ් ඔකියුපේෂන් එකක් කරන්න ඕනේ. එක්ක වැඩ කරන්න ඕනේ. එක්ක රෙසිඩෙන්සි රික්වයර්මන්ට්ස් ඉන්න. මම අපි තච්චුට කතා කරමු. ඉතින් ළමයින්ට හැමදාම කිසි ප්ලෑන් එකක් නැහැ. ගොඩක් ළමයින්ට සජිනි ප්ලෑන් එකක් නෑ. මේ ස්පොන්සර්ෂිප්ස් ටික ස්ටේට් ගවර්න්මන්ට් එකේ ගන්න කොහොමද කියලා. එතකොට කෝස් එක පටන් ගන්න තැන ඉඳලා ඔය ප්ලෑන් එක හදාගත්තා නම් ඒ ඔය ටික බලලා ඔය ස්ටේට් ස්පොන්සර්ෂිප් ටික එච්චර අමාරු වෙන්නේ නැහැ කරගන්න. ඕකේ ඒ අපි කතා කරේ වික්ටෝරියා ගැන. ඊට පස්සේ අපි හැමෝම දන්න පැත්ත තමයි සිඩ්නි. එහෙම නැත්නම් නිව් සවුත් වේල්ස්. ඉතින් නිව් සවුත් වේල්ස් වල කොහොමද කෙනෙක්ට ස්ටේට් ස්පොන්සර්ෂිප් එකකට යන්න පුළුවන්? මොනවාද එහෙ තියෙන ඩිමාන්ඩඩ් ඔකියුපේෂන්ස්? 190 එකට 491 එකට යන්න පුළුවන්ද? මෙහෙමයි නිව් සවුත් වේල්ස් උත් වික්ටෝරියා වගේ කම්පිටිටිව්. හැබැයි වික්ටෝරියා වලට වැඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙන එකක් තියෙනවා 491 එකට එන දශ ස්ටඩීස් බේස් කරගෙන. ඒ කියන්නේ 2 years කෝස් එකක් කරලා තිබ්බොත් ඒගොල්ලන්ට ග්‍රැජුවේට් පාත් එකක් තියෙනවා නිව් සවුත් වේල්ස්. රයිට්. එතකොට නිව් සවුත් වේල්ස් වල මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට ඉන්විටේෂන්ස් අපිට මේ වික්ටෝරියා වලට වැඩිය හම්බෙච්ච අවස්ථා තියෙනවා රීජනල් 491 එකේ. ඉතින් මේකත් මේ පාර දන්නෙත් නැහැ ඇලොකේෂන්ස් බලන්න ඕනේ කොහොමද කියලා සචින්. ඉතින් මේ වගේම කම්පිටිටිව් ස්ටේට් එකක්. ඉතින් ඇලොකේෂන්ස් බලන්න ඕනේ ඉස්සරහට කොහොමද දෙන්නේ කියලා ෂාර් නේද? ඔව් 491 දැන් කසුන් 491 එක ටච් කරපු හින්දා 491 ගන්න හොඳ ස්ටේට් එකක් තමයි NSW. Right. මොකද ඒකේ හේතුව ස්පෙෂලි තමන් ඒකේ පාත්වේස් වගේක් තියෙනවා පාත්වේස් තුනක් මට වගේ. ඒ දෙකේ වෙනස චුට්ටක් කියන්න. 190 එකේ 49 මේ දෙකම ස්ටේට් ස්පොන්සර්ෂිප් නේ. දෙකම ඇයි 491 එකේ ගන්න පුළුවන් කියලා කිව්වේ? දැන් 491 එකට පොයින්ට්ස් 15ක් හම්බ වෙනවනේ. එතකොට ඒක ඔයාගේ ඇවිල්ලා ජීවත් වුණොත් නැත්නම් ඔකියුපේෂන් එකෙන්ද? නෑ දැන් ස්ටේට් එකකින් දැන් ඕකේ ස්ටේට් එකකින් ස්ටේට් එකට ක්‍රයිටීරියා එක වෙනස් වුණාට 491 190 වීසා එක අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ 190 කියන්නේ ඩිරෙක්ට් PR වීසා එකක් නේ 491 එකෙන් ඒක 491
හම්බ වෙලා අවුරුදු 3ක් රීජනල් ඒරියා එකක ස්ටඩි හරි වර්ක් කරාම තමයි PR හම්බ වෙන්නේ. දැන් 491 ගන්න ලේසි 491 වල 15 points additional හම්බ වෙනවා. අනිත් එක රීජනල් ඒරියා එකක ඉන්න එපා ඔය. එතකොට අර 491 ඉන්විටේෂන් එකක් ගන්න ලේසි 190 ඉන්විටේෂන් එකක් ගන්නවට වැඩිය. මොකද තමන්ට දැන් අපි හිතමු ඔයාලට තියෙන්නේ 75 points නම් ඔයා 190 EOI එකක් දැම්මොත් ඔයාලට 75 points වෙන්නේ. අරක 85 points එනවනේ 15ක් ඇඩ් වෙලා. එතකොට ඔයාලට ඉන්විටේෂන් එක chances වැඩි. Australian government එකත් regional visas තමයි promote කරන්නේ. එතකොට region 491 සමහරලාට එන number of invitations උත් වැඩි. දැන් NSW වල තියෙන්නේ දැන් තමන් ඒක දැන් regional campus එකක ඔයා study කරොත් ඒකට වෙනම stream එකක් තියෙනවා. ඔයා occupation එකේ වැඩ කරනවා නම් nominated occupation එකේ ඒකට වෙනම stream එකක් තියෙනවා. එතකොට අර කෙලින්ම වගේ ඉන්විටේෂන් එකක් ගන්න පුළුවන් NSW වලින් තමන්ගේ ඔකියුපේෂන් එකේ වැඩ කරනවා නම් හරි තමන් 2 years regional university එක ස්ටඩි කරලා තියෙනවා. ඔකට සජිනී බේසිකලි දැන් 491 වීසා එකේ රික්වයර්මන්ට් 190 වලදී අඩුයි. ටිකක් පහසුයි. ඒක තමයි ඉම්පෝර්ටන්ට් පාර්ට් එක. දැන් ඔය ආශාට් කිව්වා වගේදී මේ ඒ තමන්ගේ ඔකියුපේෂන් එකේ වැඩ කරන එක මේ මොන ස්ටේට් එකේ ගියත් ඉම්පෝර්ටන්ට්. එතකොට දැන් ස්කිල් ඇසස්මන්ට් එකක් අරගෙන ක්ලීනින් ජොබ් එකක් කර ඉඳලා හරියන්න තමන්ගේ ඔකියුපේෂන් කියලා වැඩ කරගත්තොත් නිව් සවුත් වේල්ස්ද වික්ටෝරියාද ඩාවින්ද මොන එකේ ගියත් අපි ජෙනරලි කතා කරගත්තට පස්සේ බලන්න මේ තමන්ගේ ඔකියුපේෂන් එකේ වැඩ කරන එක හරි ඉම්පෝර්ටන්ට්. එතකොට තමන් ක්ලීනින් කොන්ට්‍රැක්ට් එක කර ඉඳලා සල්ලි ටිකක් හම්බ කර ගන්නවද ගිහිල්ලා තමන්ගේ රීජනල් ගිහිල්ලා තමන්ගේ ඔකියුපේෂන් එකේ වැඩ කරනවද කියලා ළමයා ඩිසයිඩ් කරගත්තොත් තමයි පොසිබිලිටි වැඩි කරගන්න පුළුවන් නේද අශෝක්? ඔව් අනිවාර්යෙන්. එතකොට අර NSW regional university වල ස්ටඩි කරන එකත් හරි ලොකු ඉම්පෝර්ටන්ස් එකක් තියෙනවා. තමන්ගේ PR එක almost like guarantee කරන්න බෑ කාටවත් PR එකක්. නමුත් regional university එකක ස්ටඩි කරා නම් සමහරලාට තමන් nominated occupation එකේ වැඩ නොකරත් ඒ ස්ටඩි කරපු හේතුව හින්දාම තමන්ට 491 වීසා එකක් ඉන්විටේෂන් එකක් ගන්න. එතන තියෙන්නේ සචිනි දැන් සිඩ්නි නිව් සවුත් වේල්ස් ඉගෙන ගන්න යනවා කියලා හිතන්නකෝ ළමයා. එතකොට නිව් සවුත් වේල්ස් යනවා නම් රීජනල් කැම්පස් එකට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කියලා අපි කියන්න හදා. රයිට්. එතන දැන් ඒක මොකද 190 එකට නැහැ යුනිවර්සිටි එකේ ස්ටඩි කරපු හින්දා පාත් එක. ලකුණු හම්බෙනවා. පාත් එක. ඕකේ. ඒකට නිව් සවුත් වේල්ස් රීජනල් යුනිවර්සිටි එකක වෝලංගන් හරි නිව් කාසල් හරි කොහේ හරි ස්ටඩීස් කරාට පස්සේ ඒගොල්ලෝ 491 වල ග්‍රැජුවේට් පාත් එකට එලිජිබල් වෙනවා. එතකොට එන්න බලන් ඉන්නවනම් නිව් සවුත් වේල්ස් වල ස්ටඩි කරන්න රීජනල් කැම්පස් එකට යන එක සෑහෙන ඉම්පෝර්ටන්ට් PR එකක් හදාගන්න. මම හිතන්නේ ඒක මාරම වැදගත් පොයින්ට් එකක්. ඌල ලංකාවේ බලන් ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඇප්ලයි කරන්න කලින්ම දැන් ඔන්න පොඩි පාත්වේ එකක් අපේ පොඩ්කාස්ට් එකේ උගලන්ට ඇරලා දීලා තියෙන්නේ හිතලා බලන්න. මොකද අපිට ඕනේ අපි වැය කරන කාලය, වැය කරන මුදල්, අපේ මහන්සිය මේ සියලුම දේ එක්ක අපි බලාපොරොත්තු වෙන ගෝල් එකට හරියටම යන්න පුළුවන් පාත් එකක් හොයාගන්න සහ ඒක වෙන විදිහට වැඩේ කරගන්න. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ තවමත් හිතන ගමන් නම් ඉන්නේ. මම හිතන්නේ මේක හොඳ විදිහක්. ඔයගලන්ට පුළුවන් අපේ ඒජන්ස්ලාට කතා කරන්න, කසුන් ගම්ලත්ට කතා කරන්න, අශාට් පෙරේරාට කතා කරන්න. පොඩි මේ කම්ප්ලේන් එකක් තිබ්බා ෆෝන් නම්බර් එක වැඩ කරන්නේ නැහැ හරි මොකක් හරි. අපි අනිවාර්යෙන්ම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරියටම කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිය. ප්‍රශ්නයක් ඇති නොවන විදිහට. ඒ ප්‍රශ්න තියෙනවා නම් ප්ලෑන් කරනවා නම් අර කසුන් කිව්වා වගේ ප්ලෑන් කරලම මේකට ඇප්ලයි කරන්න. එතකොට මම හිතන්නේ පාත්වේ එක අවුරුදු 2-3 යද්දී ඔයගලන්ට PR එක අතටම ගන්න පුළුවන් විදිහට දැන් මේ දේවල් වලින් ඉන්ෆර්මේෂන් ලැබිලා තියෙන. ඉතින් ඒකින්ද ඒ ඔපචුනිටි එක නැති කරගන්න එපා. තව පොඩි එකක් සචිනේ අපි 491 විතර දැන් 190 ගත්තොත් NSW වල සාමාන්‍යයෙන් තමන් ඔකියුපේෂන් එකේ වැඩ කරන්න ඕන. ඒ කියන්නේ තමන් නොමිනේටඩ් ඔකියුපේෂන් එකේ වර්ක් කරන්න ඕන NSW වලින් ඉන්විටේෂන් එකක් ගන්න. මොන වගේ ඔකියුපේෂන්ස් වලද NSW වල තියෙන? NSW වල වෙනම ඔකියුපේෂන් ලිස්ට් එකක් තියෙනවා. හැබැයි very similar to Victoria. ඉතින් NSW කියලා ස්පෙસિෆිකලි ඒවා මේ වෙනම ඔකියුපේෂන් ලිස්ට් එකක් තිබ්බට ඒගොල්ලන්ගෙත් අර ප්‍රයොරිටයිස් ඔකියුපේෂන්ස් කියලා වෙනම ලිස්ට් එකක් නැහැ. නමුත් ලිස්ට් එකේ තියෙන ඕන ඔකියුපේෂන් එකකට තමන්ට දැන් NSW හැම ස්ටේට් එකකටම තියෙනවා වෙබ්සයිට් එක. හැම ස්ටේට් එකේම ස්ටේට් වෙබ්සයිට් එක තියෙනවා. ඒ ස්ටේට් වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරලා තියෙන ඔකියුපේෂන්ස් ටික. අපි එහෙන් යනවා ක්වීන්ස්ලන්ඩ් වලට.
ලෑස්තිද ඔබ? මම ගිහිල්ලා නැහැ. ක්වීන්ස්ලන්ඩ් ලංකාව වගේද? නෑ. ක්වීන්ස්ලන්ඩ් ලංකාව වගේ දැන් ඇත්තටම කියනවා නම් අපිට දැන් සාමාන්‍ය තියෙන ස්ටැටිස්ටික්ස් වලට අනුව ක්වීන්ස්ලන්ඩ් වල තමයි වැඩිම growth එක. කියන්නේ ගොඩක් අය දැන් මෙල්බර්න් වල සමහර අය කියනවා මේ වින්ටර් එකට මේ ඉන්න බෑ සීතලයි කියලා. ඉතින් ගොඩක් මේ ඉන්ටර්නල් මයිග්‍රේෂන් තියෙන ස්ටේට්ස් වලින් ක්වීන්ස්ලන්ඩ් වලට. දැනට ක්වීන්ස්ලන්ඩ් වලට ගොඩක් අය ජීවත් වෙන්න ලස්සන ස්ටේට්. PR සිටිසන්ස් ඉන්න කට්ටිය යනවා ක්වීන්ස්ලන්ඩ් වල ජීවිතේ සැඳෑ සමය ගත කරන්න. මයිග්‍රන්ට්ලට තියෙන ඔපචුනිටිස් ටිකක් අඩුයි නේද අශාන්ත? අපේ ස්ටේට් ස්පොන්සර්ෂිප් ටික ක්වීන්ස්ලන්ඩ් වල එච්චරම හරිය නෑ සචිනී කියන්නේ. ඒගොල්ලෝ මොකද ඒගොල්ලන්ට වැඩේ වෙන්නේ නැද්ද ලොකුවට? නෑ ලෝකල් කට්ටිය ඉන්නවනේ. මේ වික්ටෝරියා වලින් සිඩ්නි වලින් එන PR තියෙන කට්ටිය හින්දා ඒගොල්ලෝ ලොකුවට කන්සන්ට්‍රේට් කරන්නේ ගිය පාරත් මේ 800 ද ඇලොකේෂන් එකනේ. ඔව් ඇලොකේෂන්ස් ගොඩක් සාමාන්‍යයෙන් අඩුවෙන් හම්බ වෙන්නේ. දැන් එකක් තමයි දැන් ක්වීන්ස්ලන්ඩ් වල තමයි නෙක්ස්ට් ඔලිම්පික්ස් තියෙන්නේ. මං හිතන්නේ තව අවුරුදු දුවන්න යන්නේ. තව අවුරුදු කීපයකින් අපේ කට්ටියක් දිනවල තිබ්බ මේ ළඟදී ඔය ඉන්න සමහරවිට ලංකාවෙනුත් එයි. ඉතින් මේක හින්දා දැන් ක්වීන්ස්ලන්ඩ් වල මේ අවුරුද්ද තියෙන පොඩි චේන්ජ් එකක් තමයි මේ බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ස්ට්‍රීම් කියලා වෙනම ස්ට්‍රීම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. එතකොට සමහර අය ඉන්නවා දැන් මේ බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්ටඩි කරන අය. මේ අයට මේක මම හිතන්නේ හොඳ ඔපචුනිටි එකක්. එතකොට ඒ ස්ට්‍රීම් එක තිබ්බේ නැහැ මෙච්චර කල් ක්වීන්ස්ලන්ඩ් වල. එතකොට ඒ බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස් දැන් බිල්ඩින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් කිව්වම පසුන් ගොඩක් ෆීල්ඩ් ඔව් තියෙනවා. ඒකේ ගත්තොත් සචිනී කාපෙන්ට්‍රි, බ්‍රික්ලේයින්, කැබිනට් මේකින්, ටයිලින්, සොලිඩ් ප්ලාස්ටරින්, පේන්ටිං. ඔය ඔකියුපේෂන් හය තමයි ඉම්පෝර්ටන්ට් ඔකියුපේෂන්ස් එක. ඕක අර දැන් ලෝකල් මයිග්‍රේෂන් වැඩි වෙලානේ. ඊට පස්සේ ඔලිම්පික් එක කියනවා. මේගොල්ලන් කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් අනිවාර්යෙන් ක්වීන්ස්ලන්ඩ් වල දැන්ටත් තියෙනවා ෂාන්නේ. එතකොට ඒගොල්ලෝ ටාගට් කරලා තියෙන්නේ මේ පාර වැඩිපුරම බාස්ලා තමයි. බාස්ලා. එතකොට ගත්තොත් එහෙම ඔන්න ඔතන ළමයින්ට තියෙන එක තමයි දැන් ගිහිල්ලා ඔන්න එක පාට දුවන්න එපා දැන් මේ කාපෙන්ට්‍රි කෝස් එකක් කරන්න කියලා. ඒක තමයි ඉම්පෝර්ටන්ට් පාර්ට් එක කාත් කතා කරගන්න මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් එක්ක. දැන් කාපෙන්ට්‍රි කරොත් මං කොහොමද PR ගන්න? අර ගිය පාර කතා කරන්නේ අර බිත්තියකට ඇණයක්වත් ගහගන්න බැරි නම් කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ දැන් ක්වීන්ස්ලන්ඩ් මේ තියෙන ස්ටේට්ස් වලින් ගත්තට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රියට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. ඒතකොට ළමයි ඉන්නවා නම් ක්වීන්ස්ලන්ඩ් වල චට්ටකක් දාලා බලන්න තමන්ගේ ඒජන්ට් එක්ක කොහොමද මම PR ගන්න මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි ඔකියුපේෂන්. ඒජන්ට් හරියට උත්තරයක් දුන්නේ නැත්නම් මේගොල්ලන්ට කතා ගන්න පුළුවන්. රයිට්. එතකොට කියන්න සෝරි මේ සචිනී මේ දැන් ඔය ඉස්සර තිබ්බ මේ 491 බිස්නස් ඕනර්ස්ලට ක්වීන්ස්ලන්ඩ් වල ඒ කියන්නේ මේක වෙන ගොඩක් අනිත් ස්ටේට්ස් වල තිබ්බේ නැති එකක්. ක්වීන්ස්ලන්ඩ් වල තිබ්බා මේ බිස්නස් එකක් රන් කරනවා නම් එහෙ රන් කරනවා නම් 49 දැන් මේක ක්ලෝස් කරලා තියෙනවා. මේක දැන් ඉදිරියට නෑ මං හිතන්නේ සෙප්තැම්බර් වල මේක ක්ලෝස් කරලා ඒ පාත් එක ක්ලෝස් කරලා තියෙනවා. ඔව් ඒක අශාත් ගිය අවුරුදු වලත් එහෙම ලොකුවට පුෂ් කරේ නැහැ. බේසිකලි තමන් ස්මෝල් බිස්නස් එක රන් කරනවා නේ පොඩි පොඩි ක්‍රයිටීරියාස් ටිකක් තිබ්බා. ඒක ඒ ඉන්ඩස්ට්‍රි එක බිස්නස් කරලා අපේ කට්ටිය එකනොත් PR ගත්තා. ඒ බිස්නස් එකක් කරා නම් ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න ගමන් කරපු කට්ටියට ඇඩ්වාන්ටේජ් එකක් තිබේ. ඇඩ්වාන්ටේජ් එක දැන් නැහැ ඉතින්. ඒකෝට ක්වීන්ස්ලන්ඩ් is all about කන්ස්ට්‍රක්ෂන්. ඔව් දැන් ග්‍රැජුවේට් පාත් එකක් තියෙනවා ක්වීන්ස්ලන්ඩ් වල. ඒ වුණාට අපිට තියෙන ඉන්ෆෝමේෂන් අනුව ඉන්විටේෂන්ස් හරිම අඩුයි. ඒ ග්‍රැජුවේට් පාත් එකේ වුණත් ග්‍රැජුවේට් ඔකියුපේෂන් ලිස්ට් එකක් තිබ්බත් ඒගොල්ලන්ට ඉන්විටේෂන්ස් එන chances ටිකක් අඩුයි. ග්‍රැජුවේට් පාත් එකේ දැනට උඩින් ඉන්නවා එහෙම වුණත් මේ අවස්ථාව යනවා නිව් සවුත් වේල්ස්. අපි කතා කරපු ඒවා එක දෙකක් ඉස්සරහට. හරි. ඉතින් අර කිව්වා වගේ PR එක අරගෙන ගිහිල්ලා ලස්සන්ට ලංකාව මතක් වෙනවනම් ක්වීන්ස්ලන්ඩ් වලට ගිහිල්ලා ඉතුරු කාලේ ගත ගන්න පුළුවන් ලයිෆ් එකේ. බැරිද එහෙම බැරිද? ඒ ජොබ්ස් වල ප්‍රශ්නයක් නැහැ. ජොබ්ස් වල ප්‍රශ්නයක් නැහැ. ඔය ක්වීන්ස්ලන්ඩ් වල තියෙන්නේ මේ ලෝකල්ස්ලා යනවා. ඉතින් ගිහිල්ලා යන්නෝ මේ ඩිසෙම්බර් පැත්තේ ගිහිල්ලා එන්න. ඉතින් සාජිනේ දැන් ඩිසෙම්බර් මම ලංකාවට යනවා. ඉතින් ක්වීන්ස්ලන්ඩ් ගියාම තමයි. හරි. ඊළඟට අපි යනවා බොහොම පොපියුලර් පැත්තකට. ඒ තමයි ටැස්මේනියා. ටැස්මේනියා කියලා කිව්වහම මගේ යාළුවොත් ඉන්නවා. PR ගත්ත අයත් ඉන්නවා. අර කිව්වා වගේ එතනින් එන්නේ නැති අයත් ඉන්නවා. එහෙම සෙටල් වෙලා ලයිෆ් එක හොඳට ගත කරන අය ඉන්නවා. ටැස්මේනියා තාම ලකීද? ටැස්මේනියා සචිනේ ලකි. දැන් ගොඩක් කට්ටියවත් පරණ යාළුවන්ගෙන් අහලා බලන්න ටැස්මේනියා ගියා යනවා PR හදාගන්න කියලා කතාවක් තියෙනවනේ. ඉතින් ටැස්මේනියා වල කම්පිටිෂන් එක හරි අඩුයි. රීසන් එක කම්පිටිෂන් එක අඩු වෙන්න ටැස්මේනියාවට තියෙන එක යුනිවර්සිටි එක. එක යුනිවර්සිටි එකයි? University of Tasmania.
දැන් අපිට ගත්තොත් එහෙම නිවසිට ඇති මක්ට පාලවක් විතර මෙල් ප්‍රයිවට් කොලේජ සුත් තියන හයි ඩුකේෂන් ප්‍රයිඩ කෙනෙක්ට යුනිසිටිය තියන ටැසි තම එකක්දක හෙත්තියනට ටැස්මේනියාව ඕල්වේස් හොඳ ස්ටේට් එකක් මේ 49119ට එකට ඒගොල්ලන්ගෙත් තියෙනවා ග්‍රජුවට් ලව ස්පොන්ස කරන පාත එක ඇක්ටව පාතයක් ඇත්තට දැන් අපි කිවොත් එහෙම ගොඩක් කාල ඇක්ටිව්ද ඔය ගොඩක් කාල ඇක්ටිව් තියෙන වික්ටෝරියාවල හොම එකක් තියෙන ආෂාඩ්ගේ වගේ ක්වීන්ස්ලෑන්ඩ් වලත් හොම එකක් තියෙන හැබැයි ටැස්මේනියාවේ සෑහෙන ඇක්ටිව් පද මොකද ඒක යුනිවර්සිටි එකනේ රයිට් එතකොට ඉගෙන ගන්න ළමයින්ට ඒකෙන් පොඩි පොඩි කන්ඩිෂන්ස් තියෙනවා ඒවට හොඳ ඇක්ටිව් පාත් එකනේ ස්ටුඩන්ට් වීසා එකක් එන්න හොඳ ස්ටේට් එකක් තමයි ස්ටඩීස් කරනවා නම් ටැස්මේනියාවල ඒ කියන්නේ ග්‍රැජුවේට්ස්ලා තියෙන පාත් එක. ඊට අමතරව තව පාත්ස් ග්‍රීන් තියෙනවනේ දශාඩිය. ඔව් දැන් ටැස්මේනියාවල පොඩි අමුතු සිස්ටම් එකක් තියෙනවා. ඒක තියෙනවා මේ කලර් කෝඩින් සිස්ටම් එකක්. ගෝල්ඩ් ග්‍රීන් ඇන්ඩ් ඔරෙන්ජ් කියලා. එතකොට ඒ ගෝල්ඩ් තමන් ඇත්තටම ඔකියුපේෂන්ස් වගේක් ඒගොල්ලෝ ලිස්ට් කරලා තියෙනවා ගෝල්ඩ් කියලා. දැන් මේ ගෝල්ඩ් ඔකියුපේෂන් එකේ තියෙනවා නම් ඕල්මෝස්ට් ගරන්ටිඩ් ඉන්විටේෂන් එකක් එනවා. ඉතින් ඒ ගෝල්ඩ් ඔකියුපේෂන් එකේ ගොඩක් තියෙන්නේ හෙල්ත් වර්කර්ස් ලගේව තමයි හෙල්ත් ඇන්ඩ් ටීචින් උත් තියෙනවා. ටීචින් වල මේන්ලි මේ ප්‍රයිමරි ඇන්ඩ් සෙකන්ඩරි ටීචින් අයට තමයි දැන් චයිල්ඩ් කෙයා කරන අයට තිබ්බා. නමුත් මේ ළඟදී ඒගොල්ලෝ අලුත් කන්ඩිෂන් එකක් දාලා තියෙනවා මේ චයිල්ඩ් ඒ කියන්නේ ස්කූල් එන්වයරන්මන්ට් වල ඉන්න අයට තමයි ප්‍රෙෆරන්ස් දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් චයිල්ඩ් කෙයා වර්කර් කෙනෙක් ස්කූල් එන්වයරන්මන්ට් එකක වැඩ කරන chance එක හරි අඩුයි. ඉතින් චයිල්ඩ් කෙයා වර්කර්ස්ලට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන්. නමුත් අනිත් හෙල්ත් එකයි ටීචිනුයි සෑහෙන පොපියුලර් ඔකියුපේෂන්ස් ඒවා ගෝල්ඩ් ඔකියුපේෂන්ස් හැටියට තමයි ලිස්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒකත් අර ටැස්මේනියා වෙබ්සයිට් එකේ ඔක්කොම ඩීටේල්ස් තියෙනවා. ඉතින් ටැස්මේනියා වෙබ්සයිට් එකට ගිහලා කට්ටියට ඉන්ෆර්මේෂන් ටිකක් ගන්න පුළුවන්. කසුන් කිව්වා වගේ මේක one of the golden states. මොකද ඒක මේ ඒකෙන් PR ගන්න පුළුවන්. අනිත් එක ඒකේ ස්ටඩි කරාම හොඳම වැඩේ තමන් අර ග්‍රැජුවේට් වීසා එකක් හම්බ වෙනවනේ සචින් හැම ස්ටුඩන්ට් කෙනෙකුටම දැන් අවුරුදු 4ක වීසා එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඉනිෂියලි 2 years හම්බ වුණාට ඒක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් අර රීජනල් ස්ටඩීස් වලට. හොඳන සකින් මේ ටැසි වල ස්ටඩි කරන එකේ ඉම්පෝටන්ට් එක තියෙන පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක රෂාඩ් එකක අවුරුදු 4ක් 2+2 දෙකක්. එතකොට දැන් වික්ටෝරියා ගත්තොත් දෙකයි. දෙකකින් පස්සේ ගෙදර. රයිට් ගහ පියහරලා ගත්තේ නැත්නම්. කැම්පයි හිතට දෙනවා. ඒක තමයි රියල් වර්ල්ඩ් එක රයිට්. දැන් ටැසි වල රීජනල් ඇඩ්වාන්ටේජස් ටිකක් තියෙනවනේ ඕකේ. පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක අපි 4ක්ම ගියම 4ක් හම්බ වෙනවා. ඊට පස්සේ එක්ස්ට්‍රා ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ කම්පිටිෂන් එකක් නැහැ. ඉතින් ළමයෙක් ඕස්ට්‍රේලියාවට එන්න හිතන් ඉන්නවා නම් ටැස්මේනියා one of the best state. මොකද පාළුයිද මෙහෙට වඩා? ඉතින් සෙනග නැහැ. ඉතින් ඔය සෙනගත් නැහැ. ඒක යුනිවර්සිටි එකයි මේ මෙල්බන් තරම් අර අපි කියනවා ශ්‍රී ලංකන් කඩ ෆන් ඒවා අඩුයි. හැබැයි අපේ කමියුනිටි එකක් ඉන්නවා දැන් ගිහිල්ලා. මේගොල්ලෝ ගිහිල්ලා සෙටල් වෙච්ච. ඉතින් ටැස්මේනියා ඔය ඔක්කොම ටික බැලුවට පස්සේ ආපහු දැන් රෂාඩ් කිව්වා වගේ ටීචින් වලට දැක්කද? දැන් අර හැම ස්ටේට් එකක වගේ ටීචින් ප්‍රයොරිටි වෙලා තියෙනවා. ඒතකොට ටීචින් ඔකියුපේෂන්ස් secondary school teaching, primary school teaching, priority occupation එක ටැසි වල. ඊට පස්සේ again අපි පරණ විදිහටම ගියොත් එම nursing. ඔය health sector එක කිව්වම high end එකේ තියෙන nursing occupations. ඉතින් students ලා එකපාරට ගිහිල්ලා දැන් secondary school teaching course එක පටන් ගන්න එපා. මොකද ඊට පස්සේ ඒකේ තියෙනවා skill assessment එකට English requirement එකයි. ඒකින්ද මොන දේ කරන්නත් university entry requirement එකයි අර skill assessment requirement එකක් තියෙනවා 8 2 7 2 ගන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඒක පොඩ්ඩක් කතා කරලා ගත්තා නම් හොඳයි අපිත් එක්ක නේ decision එක. නර්සිං විතරක් නෙවෙයි දැන් කසුන් කිව්වා වගේ laboratory technicians ලා pharmacy technicians ලා ඊට පස්සේ ඔය නර්සිං වලත් enroll nurse කියලා තියෙනවනේ. ඩිප්ලෝමා එකෙන් යන්න පුළුවන් එකක් බැචුලර් එක කරන්න නැතුව දැන් ඒවත් ඔය gold occupation list එකේ තියෙනවා. රත්තරන් කියන්නේ ඉතින් නේද? කොහෙන් ගියත් වටිනාකම වැඩි. දවසක් කොහොමත් රත්තරන් ගන්න. ඒ රත්තරන් අවුච්චර ගණන් කියලා දාන්න තියෙන්නේ. ඉතින් මේ හෙල්ත් සෙක්ටර් එක මට තේරුණ විදිහට අපි කොයි ස්ටේට් එකට ගියත් නම්බර් 1. එතනදී කිසිම ඩිමාන්ඩ් එකේ අඩුවකුත් නැහැ. අනිත් එක ඉතින් අපි හැමෝම ලෙඩ වෙනවානේ. ඉතින් කොහොමවත් ඉතින් ඒක හෙල්ත් සෙක්ටර් එකකින් ඉන්නවා නම් chance එක තියෙනවා මං හිතන්නේ මට තේරිච්ච විදිහට ගොඩාක් ස්ටේට්ස් වල. නමුත් අපි ටීචිං අරව මේ වගේ ඔකියුපේෂන්ස් වලට යද්දි ගොඩක් දෙනා දැන් ලේසි හින්දා ටීචිං කරන නිසා ස්ටේට්ස් වලදී හිතන්න ඕනේ එහෙනම් PR එක ගන්න මොන ස්ටේට් එකකටද මම ඇප්ලයි කරන්න ඕනේ මොන ස්ටේට් එකේ ඉගෙන ගත්තොත්ද මට chance එකක් තියෙන්නේ කියලා. එතකොට අපි ටැස්මේනියා වල හිටියේ ටැස්මේනියා කිව්වා වගේ ඔන්න ලකි. ඒකින්ද බලන්න
යුනිවර්සිටියකට ඇප්ලයි කරද්දිම හිතලා බලන්න ඕනේ තැනක් තමයි මං හිතන්නේ ටැස්මේනියා මේ කතා කරපු දේවල් එක්ක මට තේරෙද්දි අපි ඔකියුපේෂන්ස් ගැන කතා කරා අපි යනවා ඩාවින් මේකත් පොපියුලර් මම හිතන්නේ ආශාගේ ෆේවරිට් මේ අනුරාධපුරේ කට්ටිය මට බැනලා තිබ්බා මම හිතන්නේ මේ අර කිව්වා අනුරාධපුරේ පොළොන්නරුවේ අපි ඉතින් යනවනේ once in a while මේ අවුරුද්දට ඔව් ජනාධිපතිතුමා අනුරාධපුරේ අනුරාධපුර පොපියුලර් අනිවාර්යයෙන්ම ඉතින් සාමාන්‍යයෙන් එකම දේ අපිට වන්දනාමාන කරන්න බෑ PR එක හදාගන්න පුළුවන් NT වල මැජොරිටි ඉන්නේ ඉන්ඩිජිනස් ඔස්ට්‍රේලියන්ස් ෆස්ට් නේෂන් ඉතින් නමුත් සාමාන්‍යයෙන් ඩාවින් කියන්නෙම සෙනග අඩුයි කියන්නේ බිස්නසස් වලට බිස්නසස් වලට එම්ප්ලොයිස්ලා නැහැ එතකොට තමන්ගේ ඔකියුපේෂන් එකේ ජොබ් එකක් හොයාගන්න තියෙන චාන්සස් ඇත්තටම වැඩි ඩාවින් වල ඊට අමතරව අර රීජනල් බෙනිෆිට් එක අගේන් තියෙන මුළු ඩාවින්ම රීජනල් එතකොට 190 491 කියන එක කොහොමත් ඇප්ලයි කරන්න පුළුවන් ඩාවින් ස්ටඩි කරාට පස්සේ ඒ යුනිවර්සිටි තියෙනවද සාමාන්‍යයෙන් ඒකෙත් තියෙන එක යුනිවර්සිටි එක අනේ මේ සචින් වැඩි දැන් අපි හිතාගෙන ඉන්නේ මේ යුනිවර්සිටි පිරීලා කියන ස්ටේට්ස් වල අර ටැසි වගේම තමයි ඒකත් ගෝල්ඩන් ස්ටේට් එකක් බේසිකලි එක යුනිවර්සිටි එකක් තියෙන්නේ නම යුනිවර්සිටි ඔෆ් ඩාවින් චාල්ස් ඩාවින් යුනිවර්සිටි ඒකේ අර ටැසි වගේම තියෙන ග්‍රැජුවේට්ලා ස්පොන්සර් කරන පාත් එක ග්‍රැජුවේට් පාත් එක ඒකෙත් පෝස්ට් ස්ටඩි වර්ක් විස එක අවුරුදු 4යි රයිට් ඊට පස්සේ අර එක්ස්ට්‍රා 5 points ඉතින් ඉම්පෝර්ටන්ට් පාර්ට් එක සචින් මෙතන අවුරුදු 2+2 4ක් ඉන්නවා කියද්දි මොකක් හරි කරලා PR එක හදාගන්න පුළුවන් දැන් වික්ටෝරියා අවුරුද්ද කියන්නේ ඒ පැත්ත බලලා මේ පැත්තේ අවුරුද්ද ඉවරයි ඉතින් ඩාවිනුත් one of the best state එකක් ඔයගොල්ලෝ ස්ටඩීස් කරන්න හිතන් ඉන්නවනේ ළමයි ඒත් එක්කම මේ ජොබ් හොයාගන්න ෂාට් කිව්වා වගේ එහි ගොඩක් කට්ටිය ප්‍රොෆෙෂනල් ජොබ්ස් කරනවා එක සිටි කවුන්සිල් එකක් තියෙනවා අපෙන්ගේ ස්ටුඩන්ට්ස් රටියක් ඉන්නවා ඇත්තටම PR හදාගන්න කියලා මට ඊපෙරද කතා කරලා කිව්වා මේ 8 දෙනෙක්ද කොහෙද ඉන්නවලු කවුන්සිල් එකේ වැඩ කරන ශ්‍රී ලංකාවේ ඒ කියන්නේ එක ජොබ් රෝල්ස් වල ඉන්නවා ගොඩක් ෆයිනෑන්ස් සෙක්ටර් එකේ කවුන්ටිං ළමයි ඉන්නවනම් ඒ කවුන්ටිං කරන්න හිතාගෙන ඉන්නවනම් ඩාවින් හොඳ ස්ටේට් එක නේද අශෝක අනිත් ස්ටේට්ස් එක බලද්දී ඔව් ඉතින් අමතරව අර අනිත් පාත්තේ සුත් තියෙනවා අර අපි කතා කරපු ඩාමා පාත්තේ සරව මේවා ඩාවින් වල හරි පොපියුලර් ඉතින් අනිත් එක මේ ඔකියුපේෂන් ලිස්ට් එකක් නෑ ඩාවින් all occupations are eligible okay specific ඒවා නෑ මේ වගේ graduate path එකකට යනවා නම් 2 year studies තමයි ඒගොල්ලෝ බලන්නේ ඒ තමන් 2 year එක competitive මොකද ඔක්කොම අය apply කරන හින්දා ඉතින් නමුත් තමන් 2 year study කරලා තියෙනවා නම් ඩාවින් වල graduate path එකකින් යන්න පුළුවන් හරිම ලකි ස්ටේට්ස් දෙකක් තියෙනවා ඒ වගේම 4 years මම හිතන්නේ ග්‍රැජුවේට් වීසා එකකුත් හම්බ වෙනවා ඩාවින් ඒක ගොඩක් ඉම්පෝර්ටන්ට් ඒක තමයි මම නම් දන්නේ ඒක ටැස්මේනියා වලත් තියෙනවා ටැසියන් ඩාවින් තමයි ඉම්පෝර්ටන්ට් ස්ටේට්ස් එක ස්කිල් මයිග්‍රේෂන්ස් වල දැන් අනිත් එක දැන් ටැස්මේනියා ළමයි කට්ටිය ගිහලා සෙටල් වෙනවනේ ඩාවින් වල දැක්ක මම දැක්ක ට්‍රෙන්ඩ් එක තමයි අර 491 එක අරගෙන එහි ඉඳලා මේ පැත්තට එනවා මොකද ඩාවින් වල කොළඹට එනවා ඩාවින් වල සජින් ටිකක් අමාරුයි ඉතින් ඒ කියන්නේ රස්නේ වැඩි රස්නේ කාණ්ඩ ගොඩක් අමාරුයි ඇබොරිජිනල්ලගේ ප්‍රශ්න චුටි ටිකක් තියෙනවා වාහන කඩන බයි ඔය චුටි ටිකක් තියෙනවා සේෆ්ටි ගැන පොඩි කන්සර්න් එකක් තියෙනවා ලොකු ප්‍රශ්න නැහැ ගොඩක් වෙලාට මේ මෙල්බන් වල ඉන්න කට්ටිය ට්‍රෙන්ඩ් එක තමයි රිටර්න් වෙන්නේ එතකොට හැම වෙලේම ඩාවින් වල ඔකියුපේෂන්ස් වල හියත් තියෙන කරන්න පුළුවන් දැන් කසුන් කියපු එකටම ඇඩ් කරොත් දැන් ඔය 491 වීසා එක රීජනල් වීසා එකක් අපි හිතමු ඩාවින් ගිහිල්ලා අපි 491 ඉන්විටේෂන් එකක් අරන් 491 ඇප්ලයි කරලා 491 ග්‍රාන්ට් කරාට පස්සේ රික්වයර්මන්ට් එකක් නැහැ ඔයා ඩාවින් රීජනල් ඒරියා එකේ ඉන්න ඕන කියලා. ඔයාට මෙල්බන් රීජනල් ඒරියා එකට ඇවිල්ලා මෙල්බන් වීසා 191 රික්වයර්මන්ට් එක තියෙන්නේ live work and study in a regional area doesn't matter කොහේ මොන ඕස්ට්‍රේලියා මොන regional area එකේ හිටියත් ඔයා regional area එකේ ඉන්නවනම් 191 requirement එක satisfy වෙනවා ඒක මාරම වැදගත් information any regional area වල ඉන්න පුළුවන් okay හරි අපි දැන් ඊට පස්සේ යන්නේ northern territory ඒ කොහෙද ඒක තමයි අපි කතා කරේ ඩාවින් right මේ වෙනම ලියලා තියෙනවා මට හරි ඊට පස්සේ දැන් මේ ඔක්කොම කතා කරලා අපි යද්දි අපි යනවා වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වලට මෙහි මොකක්ද තියෙන විශේෂත්වය වෙස්ටර්න් ඔස්ට්‍රේලියා බේසිකලි පර්ත් වලත් සජනී අපි උඩේ ඉඳන් පල්ලෙහාට මේ ස්ටේට්ස් එක හදාගෙන ගියොත්
මෙල්බනු සිඩ්නින වර්ස්ම ස්ටේට්ස කියලා අපි කියන්න Queensland. PR වලදී Queensland තමයි වර්ස්ම ඊට පස්සේ වික්ටෝරයා මේ සිඩ්නි ඊට පස්සේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල ඇලොකේෂන් එක හැම වෙලේම හොඳයි ප්‍රොබ්ලම් එක තියෙන්නේ ගිය පාර ඇලොකේෂන් එක කරනවා දෙසැම්බර් විතරේදී මට මතකයි දෙසැම්බර් විතරදී කරනවා නේද ආශා කියන්නේ සෙප්තැම්බර් ටු ඩිසැම්බර් එහෙමද ජුලයි වෙස්ටර්න් ඕස්ට්‍රේලියා දැන් ජනවාරි ඉඳලා මේ වෙනකම් හුලම් රයිට් එතකොට ඉෂුව එක හැබැයි මේ ළඟදී නේද ඔහොම ඉස්සර එහෙම නෑ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ඇත්තටම ඉස්සර ටිකක් හොඳ ස්ටේට් එකක් මේ අවුරුද්දේ දැන් ස්ටේට් ප්‍රීමියා ඇත්තටම ගවර්න්මන්ට් එකත් එක්ක ෆයිට් කරනවා වැඩිපුර ඒගොල්ලන්ට ඕන වැඩිපුර වැඩිපුර ඇලොකේෂන්ස් ඕන නමුත් ගවර්න්මන්ට් එක දෙන්නේ නෑ දැන් ඉල්ලපු ගානට වැඩිය ගොඩක් අඩුවෙන් තමයි ඉන්ටරිම් ඇලොකේෂන් එක දීලා තියෙන්නේ. ඉතින් මේ ඇලොකේෂන් එක මත තමයි Tamanට ඉන්විටේෂන් එකක් එනවද නැද්ද කියන එක ඩිටර්මින් වෙන්නේ. ඉතින් ඇලොකේෂන් එක අඩු නම් එන්න තියෙන chances අඩුයි. ඉතින් අපි හිතනවා මේ අවුරුද්දේ වෙස්ටර්න් ඕස් දැන් අත්තටම අපි සෑහෙන සජෙස්ට් කරා වෙස්ටර්න් ඕස්ට්‍රේලියා යන්න කියලා ස්ටුඩන්ට්ලාට ගිය අවුරුදු වල. නමුත් ඒ ට්‍රෙන්ඩ් එක එන්න දැන් අඩු වෙනවා මේ ඇලොකේෂන්ස් අඩුයි. ඒක තියෙන්නේ සචින් එතනත් පෝස්ට් ස්ටඩි වර්ක්ස් එක අවුරුදු 3 තියෙන්නේ. දැන් අරවයි 4ක් තියෙනවනේ. ඒගොල්ලන්දි ග්‍රැජුවේට් පාත් එකක් තියෙනවා. ඉතින් ඒ බෙකිය තියෙන්නේ යුනිවර්සිටි වැඩිනේ ආපහු. දැන් යුනිවර්සිටි ගත්තොත් එහෙම මම හිතන්නේ 5ක් 6ක් විතර තියෙනවා මේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා. ඒකට හයි এডুকেෂන් ප්‍රොවයිඩර්ස්ලා ප්‍රයිවට් සෙට් එකක් ඉන්නවා. දැන් ළමයි කරේ මෙල්බන් සිඩ්නි අත්හැරලා වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ගියා අර ග්‍රැජුවේට් පාත් වේස් බලලා. දැන් ඒව ටික ෆුල් වෙනවා ඉක්මනට. ඊට පස්සේ ජොබ් එකක් කරලත් සමහර ළමයින්ට දැන් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල තමන්ගේ ෆීල්ඩ් එකේ ඉන්විටේෂන් නැසි ළමයි ඉන්නව නේද ඇකවුන්ටන්ට් වගේ. ඉන්න දැන් ඇත්තටම මේ අවුරුද්දේ ඒගොල්ලෝ බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එක තමයි ප්‍රයොරිටයිස් කරලා. they will give invitation to building industry. දැන් අපිට ස්ටේට් දෙකක් ආවුණා බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එක ප්‍රයොරිටයිස් කරන. ඉතින් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා මෙච්චර කාල හෙල්ත් තමයි ප්‍රයොරිටි එක තිබ්බේ. දැන් ඒගොල්ලෝ කියනවා බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එක ප්‍රයොරිටයිස් කරනවා කියලා. දැන් රෙසිඩන්ට් රික්වයර්මන්ට් කියලා ලොකු එකක් නැහැ. තමන් ඒ වුණාට ඒගොල්ලෝ ප්‍රයිවට් ඉන්විටේෂන්ස් දෙන්නේ වෙස්ටර්න් බේසිකලි ප්‍රයොරිටයිස් කරන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල ජීවත් වෙන අයට. ඉතින් තමන් බිල්ඩින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් මේකත් හොඳ ස්ටේට් එකක්. You can again carpentry, bricklaying, cabinet making, tiling, painting, solid plastering ඔය වගේ ටික ඒත් එකම මම තමත් හිතනවා නික අර ටීචින් නර්සින් සෝෂල් වර්ක් ඒ කැටගරීස් වල ඉන්විටේෂන් තියෙයි ආශාඩි. ඔව් ග්‍රැජුවේට් ස්පෙෂලි ග්‍රැජුවේට් ස්ට්‍රීම් එකට ඒගොල්ලෝ ප්‍රයොරිටයිස් දෙනවා. තමන් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වල ස්ටඩි කරලා තියෙනවා නේ 2 years ස්ටඩි රික්වයර්මන්ට් එකක් තියෙනවා අවුරුදු දෙකක් කරන්න ඕන. එතකොට ඒ ස්ටඩි කරලා තියෙනවා ඒගොල්ලෝ ග්‍රැජුවේට් ස්ට්‍රීම් එකට ප්‍රයොරිටි දෙනවා. මං හිතන්නේ මේ හිතාගන්න ඉන්ෆර්මේෂන් එකක් වැඩි. නමුත් දැන් උඩින්ම ඔළුවේ උඩින්ම තියෙනවා. මම හිතන්නේ බලන කට්ටියගේ ඔළුවේ උඩින්ම තියෙනවා PR එක හදාගන්න ලේසියෙන්ම යන්න ඕනේ පැති දෙක මොනවද කියලා. එතකොට අපි අනිත් ස්ටේට්ස් තෝර ගත්තොත් අපිට උදා වෙන තත්ත්වය මොකක්ද කියලා අයිඩියා එකක් තියෙනවා. ඒතර මොන වගේ ඔකියුපේෂන් එකක්ද මේ ස්ටේට්ස් වලට යද්දී අපි තීරණය කරන්න ඕනේ කියලා තියෙනවා. මේ ඔක්කොම දාලා දැන් හෙටම කාපෙන්ට්‍රි කෝස් එකක් පටන් ගන්නවා කියලා සමහරු දැන්නුත් හිතාගෙන ඇති. බ්‍රික්ලේයින් අපි හිතන්නේවත් නැති දේවල්නේ. අපි ලංකාවේ ඇත්තටම දීලා තියෙන තත්ත්වෙ මදි අපේ බාස්ලට නේද? ඔව් බාස්ලා එන්නේ දැන් ඕක කියපු ගමන් ලංකාවේ ඉන්න බාස්ලා ටික අපිට කන්ටැක්ට් කරන්න එපා. ඒක කරගන්න අමාරුයි. එතකොට ලංකාවේ ඉන්න කාපෙන්ටර්ස්ලාට මෙහෙ ඉන්න බෑ. සජිනී ඒක පිළිගන්න ඕනේ. බෑ කියන එක රීසන් එක බැරි නැහැ. ගොඩක් ඉංගලිෂ් ඉෂස් තියෙනවා. එතකොට මේ ට්‍රේඩ් කෝසස් වලින් ඔය කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක මෙහි ඉගෙන ගන්න ළමයින්ට තමයි ඔය ඔපචුනිටි එක හැම ස්ටේට් එකම වගේ තියෙන්නේ. ඒක හරිම වැදගත්. එතකොට දැන් අද ගිහිල්ලා තමන් යන යුනිවර්සිටි එකේ ගිහිල්ලා කාපෙන්ටර් කරන්න පටන් ගන්න එපා. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ඩිස්කෂන් එකක් දාලා කරගන්න. හරි. අපිට මම හිතන්නේ දැන් තියෙන තව එක ස්ටේට් එකයි සවුත් ඕස්ට්‍රේලියා. මේ පැත්ත ගැන කතා කරොත් කොහොමද? සවුත් ඕස්ට්‍රේලියා හොඳ ස්ටේට් එකක්. ඒ කියන්නේ ජෙනරලි ගත්තොත් හොඳයි නේද? හොඳ يعني මයිග්‍රේෂන් වයිස් ගත්තොත් එහෙම සවුත් ඕස්ට්‍රේලියා හොඳයි. රීසන් එක යුනිවර්සිටි දෙකයි තියෙන්නේ. ඉතින් තුනක් තිබ්බ දෙකක් එකතු කරලා එකක් කරා දැන්. ඊට පස්සේ තව කප්ලාන් එක පොඩි ප්‍රයිවට් ප්‍රොවයිඩර්ස්ලා ටිකක් තියෙනවා. හැබැයි සවුත් ඕස්ට්‍රේලියාවේ තියෙන ඉෂුව එක හැම වෙලේම ඒ ඔකියුපේෂන් එකේ වැඩ කරන්න වෙනවා. හැමදාම ඉතින් තමන් වැඩ කරන එකේ කවුන්ටන්ට්ලා නම් එහෙම ප්‍රයොරිටි නැහැ.
ඒකෙත් ගත්තොත් අශාඩ් මොන ටික දෙක ප්‍රයොරිටි මේ ඒකේ ප්‍රයොරිටයිස් කියලා නෑ. ඒවට ග්‍රැජුවේට් ලිස්ටිං එකට ඒගොල්ලෝ ප්‍රයොරිටි දෙනවා. නෝමලි සවුත් ඕස්ට්‍රේලියාවල ස්ටඩි කරලා තියෙන අයට තමයි ඒගොල්ලෝ ගොඩක් ප්‍රයොරිටි දෙන්නේ. අන්පොපියුලර් ස්ටේට් එකක්. අන්පොපියුලර් ස්ටේට් එකක්. ඒ කියන්නේ ශාසින් දැන් අපි ළමයි යන්න කැමති ස්ටේට් එකක්. වැඩිලේට් එක අමාරුයි. ඒ කියන්නේ එච්චර ඇට්‍රැක්ටිව් නැහැ 49119 වල. ඉන්විටේෂන්ස් කොහොම දෙයිද කියලා හිතා ගන්න බැරි ස්ටේට් එක. එතකොට පෝස්ට් ස්ටඩි වර්ක් එකේ කවුරුත් උනම තමයි. ඇඩිලේඩ් යනවට වැඩිය ඇත්තටම ටැසී ඩාවින් ඒ වගේ එකක් තෝරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් සවුත් ඕස්ට්‍රේලියා හරි ටිකක් අමාරුයි. සවුත් ඕස්ට්‍රේලියාවලත් ලිස්ටිං දෙකක් වගේ තියෙනවා. ඒ කියන්නේ ලිස්ටිං දෙකකට වැඩිය තියෙනවා. මම හිතන්නේ අවුටර් රීජනල් කියලා වෙනම ලිස්ටිං එකක් තියෙනවා. ඒ කියන්නේ ඇඩිලේඩ්ම නම් වෙනම ලිස්ටිං එකක්. ඒකට අවුටර් රීජනල් වල වැඩ කරන අයට chances වැඩි. සවුත් ඕස්ට්‍රේලියා ඉන්විටේෂන් process එක හරිම කම්පිටිටිව්. එතකොට ගොඩක් මම හිතන්නේ වික්ටෝරියා ලෙවල් එකටම කම්පිටිටිව්. ඉතින් තමන් හිටියට අනිත් එකේ ඒගොල්ලෝ හරි ඩීටේල් යනවා. ඉන්විටේෂන් එකක් දෙන්න ඉස්සෙල්ලා ගොඩක් ඩීටේල් චෙක් කරලා තමයි ඉන්විටේෂන් එකක් දෙන්නේ. ඉතින් කසුන් කිව්වා වගේ South Australia is not a very popular state at the moment. දැන් මේ ඕපන් වෙන ඩිමාන්ඩඩ් ඔකියුපේෂන්ස් අපි හිතමු දැන් කන්ස්ට්‍රක්ෂන් වගේ දේවල් සාමාන්‍ය ඔයගොල්ලන්ගේ අත්දැකීමෙන් තේරෙන්නේ දැන් ඕපන් වුණොත් සාමාන්‍යයෙන් අවුරුදු කීයක් විතර තියෙනවද? ඕක සජිනි මෙහෙමයි. මෙතන මේ ගෙවල් නැති ප්‍රශ්නයක් තියෙනවනේ. ඕස්ට්‍රේලියාවේ ඉඩම් ලොකු වැඩි. ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඉඩම් තියෙනවා ගෙවල් නැහැ. දැන් මිනිස්සුන්ට ප්‍රොපර්ටි වල ඉෂුව එකක් තියෙනවා. ටාගට් කරන ගෙවල් ටික හැදිලා නැහැ. මයිග්‍රේෂන් කට් කරන්න හදන එකයි ලෝකල්ස්ලාට ගෙවල් ගණන්. මගේ ඔපීනියන් එක නම් ඔය තව අවුරුදු 3-4ක්වත් තියෙයි ආශාන්නේ. ඔයක දැන් ඔකට ඇත්තටම හේතුව මේ net migration කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ ස්ටුඩන්ට්ලා විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවට එන කට්ටියයි ඕස්ට්‍රේලියාවට යන කට්ටිය අතර වෙනස තමයි net overseas migration කියලා මේගොල්ලෝ හැමතිස්සෙම කතා කරන්නේ. මේ ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකේ තියෙන ලොකුම හෙඩෙක් එක තමයි මේ net overseas migration එක අඩු කරන්නේ කොහොමද කියලා. දැන් මේක වැඩි වුණේ අපි දන්නවා කොවිඩ් කාලේ කට්ටිය ආවේ නැහැ. එකපාරටම ඔක්කොම කොවිඩ් වලින් පස්සේ ඕපන් කරා. ඊට පස්සේ මේ ස්ටඩි කරන අයට තව එක්ස්ටෙන්ඩඩ් වීසා දුන්නා. ඉතින් මේ බිල්ඩ් අප් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ අවුරුද්දේ ඕක ඉෂුව එකක්, ලබන අවුරුද්ද ඉෂුව එකක්, මම හිතනවා තව අවුරුදු දෙකක්වත් ඕක ඉෂුව එකක් වෙයි. ඊට පස්සේ දැන් එතකොට මේකේ රිස්ක් එක තියෙන්නේ දැන් මෙහෙ ඇවිල්ලා ඉන්න දැන් මෙහෙ ස්ටඩි කරන අයට තමයි මේකේ රිස්ක් එක තියෙන්නේ. මම හිතන අවුරුදු 3කට විතර පස්සේ මේක නෝමල් ලෙවල් එකට වෙයි. අපි හැමදාමත් කියනවා වගේ ඕස්ට්‍රේලියාවට සර්වයිව් වෙන්න බෑ මයිග්‍රේෂන් නැතුව, ස්කිල් මයිග්‍රේෂන් නැතුව. ඉතින් ස්කිල් මයිග්‍රේෂන් තියෙයි. නමුත් මේ next 2 to 3 years මේක හරියට තමයි plan කරගන්න. ඔක තමයි තත්ත්වය. ඉතින් දැන් ප්ලෑන් කරනවා නම් දැන් හිතනවා නම් මං හිතන්නේ අද එපිසෝඩ් එක බැලුවාම අවුරුදු 17 16 18 ඔයාට හිතනවා ඇති මම මොකක්ද දැන් කරන්න ඕනේ. මම කැමති නම් කන්ස්ට්‍රක්ෂන් වගේ සයිඩ් එකකට number 1. මම කැමති නම් හෙල්ත් සෙක්ටර් එකට ඒක number 1. මම එහෙනම් ඉක්මනට PR එක ගන්න කොහෙටද යන්න ඕනේ? ඔයගලන්ට දැන් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව තව තවත් ගැටලු තියෙනවා නම් මම හිතන්නේ ඔයගලන්ට අපේ කසුන්ව එහෙම නැත්නම් ආශාඩ්ව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒජන්ට්ස්ලා තව ගොඩාක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක වැඩ කරන ඒගොල්ලන්ව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඉන් ඩීටේල් සියලුම තොරතුරු ඔයගොල්ලන්ට දැනගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අද එපිසෝඩ් එකේ මට නිකන් ලෙක්චර් එකක් අහන් හිටියා වගේ. සියලුම දේවල් මොකද මේ නම්බර්ස්වත් මගේ ඔළුවේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් එහෙම කිසිම දෙයක් නොදන්න මං වගේ අය අද බලාගෙන හිටියා නම් මම හිතන්නේ ලොකු අයිඩියා එකක් එන්නේ නැති කොච්චර හොඳ වීසා එකක්ද මේ ස්ටේට් ස්පොන්සර්ෂිප් එක ගෝල් එකක් තියාගෙන ඉන්න කෙනෙක්ට වැඩේ කරගන්න විදිහත් අද හරිම විදියට අපි පැහැදිලි කරලා දුන්නා කියලා මම හිතනවා. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. hypothetically දැන් ඕගොල්ලෝ අවුරුදු 16 කියලා හිතන්නකෝ ආශාඩ් and කසුන්. දැන් ප්ලෑන් කරන කෙනෙක් නම් කසුන් මොන ස්ටේට් එකද තෝරගන්නේ? ආශාඩ් මොන ස්ටේට් එකද තෝරගන්නේ? මම නම් ඩාවින්. මොකද ඩාවින් යන්නම කැමතිනේ. එතකොට මම තෝරගන්න එක හේතුව කට්ටිය යන්නෙත් නෑ, ඉන්න කට්ටියත් එනවා, ස්කිල් ෂෝටේජ් එකත් වැඩි, පෝස්ට් ස්ටඩි වර්ක් එක මම තෝරගන්නේ ඩාවින්. ආශාන් මොකද කරන්නේ? ඉතින් මගේ ස්ටේට් එක කසුන් තෝරගත්තා. ඔයා කැමති නැද්ද කසුන් එක ගිහින් ඉන්න? දැන් එකට ස්ටඩිස් කරන්න යාවි. මේ දැන් එකට වැඩ කරනවා වගේ. ඩාවින් ටැස්මේනියා තමයි මං හිතන්නේ මේ වෙලාවේ හැටියට යන්න සුදුසු ස්ටේට්ස්. අනිත් ඒවායින් ගන්න බෑ කියලා නෑ. මම නම් සමහරවිට NSW රීජනල් උනත් යනවා මේ වෙලාවේ හැටියට. මොකද මං හිතන්නේ ඒකේනොත් 491 ඉන්විටේෂන් එකක් හරි පුකින් කිව්වේ.
මමන යනවා මේ වෙලාවේ. ඇති කෝමාරි පියාරක් ගන්න ඕන නැත්ත ඇති මොනවද කරන්නේ ආපහු ගන්න වෙනවා. ඉතින් ඒ NSW පර්ත් උනත් ඉතින් පර්ත්වල chance එක තියෙයිද කියන ගොඩාක් ශ්‍රී ලංකන්ස්ලා දැන් ඇත්තටම ශ්‍රී ලංකන්ස්ලා බිල්ඩ් අප් වෙනවා මෙල්බන් ලෙවල් එකට පර්ත්වල බිල්ඩ් අප් වෙනවා කියලා තමයි අපිට ඕ මට හරියට මෙසේජ් එනවා පර්ත් වලින් ඩාන්ස් කරන්න ඉන්න කියලා. ඉතින් නමුත් පර්ත් දැන් මේ අවුරුද්දේ නම් ටිකක් අමාරු වෙයි ඉන්විටේෂන් එකක් ගන්න. මම හිතන්නේ අපිට මිස් වෙච්ච එක තව ස්ටේට් එකක් තියෙනවා. අපේ කැපිටල් ස්ටේට් එක ඕස්ට්‍රේලියා කැපිටල් ස්ටේට් එක මිස් කරන්න බෑ. මම ස්ක්‍රිප්ට් එකේ නෑ ඒක. නෑ ඒක ඇත්තටම මිස් කරන්න කියන කතා කරන්න ලොකු දෙයක්වත් නැහැ. ඒත් එක යුනිවර්සිටි එකයි තියෙන්නේ. ඒක නැද්ද ග්‍රැජුවේට් පාත්වේ එක? ග්‍රැජුවේට් ඒකේ අමුතුම පාත් එකක් තියෙන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන කැන්බරා මෙට්‍රික්ස් කියලා එකක්. කැන්බරා මෙට්‍රික්ස් කියන එකේ කියන්නේ ඒකෙන් ඩිසයිඩ් කරන්නේ දැන් කොච්චර අවුරුදු කාලයක් කැන්බරාවල හිටියද, තමන් කැන්බරාවල ඔකියුපේෂන් එකක වැඩ කරනවද, ඒකේ තියෙනවා තමන්ගේ ඒකත් පොයින්ට් සිස්ටම් එකක් පොයින්ට් සිස්ටම් එකක්. හැබැයි කැන්බරා මෙට්‍රික්ස් කියලා දැන් ඔයගොල්ලෝ කැන්බරා වෙබ්සයිට් එකට ගියොත් ඒ කැන්බරා මෙට්‍රික්ස් එක තේරෙයි. එතකොට ඒකේ කියන්නේ ඔයාගේ ස්පවුස්ගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් මොනවද, ඔයාගේ දැන් සුපීරියර් ඉංග්‍රීසි වලට වෙනම තියෙනවා. ඊට පස්සේ කැන්බරාවල අවුරුද්දක් වැඩ කරන වෙනම තියෙනවා, අවුරුදු දෙකක් වැඩ කරන වෙනම තියෙනවා. එහෙම පොයින්ට් සිස්ටම් එකේ ඒගොල්ලන්ගේ ඔකියුපේෂන් ලිස්ට් එකක් තියෙනවා. ඒ ඔකියුපේෂන් ලිස්ට් එකේ මේ පොයින්ට් සිස්ටම් එකේ වැඩිම පොයින්ට්ස් දෙන අයට තමයි ඒගොල්ලෝ ඉන්විටේෂන්ස් දෙන්නේ. හැබැයි හරිම ට්‍රාන්ස්පරන්ට්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්විටේෂන් දෙන ක්‍රමය ඒගොල්ලෝ සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරනවා. ඒක ලොකු පොපියුලර් ස්ටේට් එකක් නෙමෙයි සජිනේ. කැන්බරාවල තියෙන මේ ඇලොකේෂන් එක ටිකක් අඩුයි. කැන්බරා මෙට්‍රික්ස් එකට කිව්වම බේසිකලි තමන්ගේ ඔක්කොම දේවල් ඇසෙස් කරනවා වගේ තමයි. බෑන්දලාද එයාගේ ක්වොලිෆිකේෂන්ස් ඒ ඔක්කොම ටික බලනවා. ජොබ් එක වැඩ කරනවා, ඉගෙන ගත්තා ලකුණු දෙනවා. ඒකත් බේසිකලි කැන්බරාවල තියෙන්නේ ඒගොල්ලන්ගේ ඕන් පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒකේ අමාරුම වැඩේ තමයි තමන්ගේ රිලේටිව් ක්ලෝස් රිලේටිව් කෙනෙක් ඉන්නවනම් ඒකටත් මම හිතන්නේ පොයින්ට්ස් වගේක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රදර් සිස්ටර් හරි කවුරු හරි ඉන්නවනම් අමාරු වැඩේ තමයි කැන්බරාවල බේසිකලි කැන්බරා කියන්නේ ඔක්කොම ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් තමයි මැජොරිටි තියෙන්නේ. ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් තියෙන හින්දා තමන්ගේ ඔකියුපේෂන් එකේ ජොබ් එකක් හොයාගන්න ලේසි නෑ කැන්බරාවල. මොකද තමන්ගේ ඒක ගවර්න්මන්ට් ජොබ්ස් නේ ගොඩක් තියෙන. ඉතින් ගවර්න්මන්ට් ජොබ්ස් දෙන්නේ ගොඩක් PR සිටිසන් තියන අයට. අර පොලිස් ක්ලියරන්ස් එක very high clearance එකක් ඕන. ඉතින් ඒක හින්දා තමයි කැන්බරා එච්චර පොපියුලර් නැත්තේ. අන්පොපියුලර් දේවල් කරන්න මොකද පොපියුලර් දේවල් ගොඩක් තියෙන්නේ. හොඳයි ඉතින් අද එපිසෝඩ් එකේ අපි කතා කරපු ලකී නම්බර්ස් අද වාසනාවන්ත අංක දෙක 190 and 491 ස්ටේට් ස්පොන්සර්ෂිප් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දැන් TR එකේ නම් ඉන්නේ හිර වෙලා ඉන්නේ මම මොකද කරන්නේ මම මොනවද ස්ටඩි කරන්නේ මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ස්ටේට් ස්පොන්සර්ෂිප් එකට ඔයා එලිජිබල්ද මේ වගේ දේවල් ඔයා හිතාගෙන ඉන්නවා නම් අද එපිසෝඩ් එකකින් මේ ප්‍රශ්න විසඳුන්නේ නැත්නම් ඔබ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොහොමද කසුන් ගම්ලත් වාෂාඩ් පෙරේරාව කන්ටැක්ට් කරගන්නේ කියලා ඒ විස්තර ඔයගලන්ට දැනගන්න පුළුවන් ඒත් එක්කම මම හිතනවා ස්ටේට් ස්පොන්සර්ෂිප් එකක් ගැන කිසිම අයිඩියා එකක් තිබුණ නැත්නම් ඒ ගැන ලොකු දැනුමක් අද දවසේ මයිග්‍රේෂන් විත් කසුන් අපේ එපිසෝඩ් එකකින් ඔයගලන්ට ලැබෙන්නේ නැති කියලා අපේ ඊළඟ එපිසෝඩ් එකකිනුත් අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ අද දවසේදී මම හිතන්නේ අපි ගොඩාක් කතා කරා ඒ ඔකියුපේෂන්ස් ගැන අපිට පසුගිය එපිසෝඩ් වලදී ආපු රෙස්පොන්සස් වලින් දැනුණා මේ නර්සින් එහෙම නැත්නම් කාපෙන්ට්‍රි කන්ස්ට්‍රක්ෂන් මේ වගේ ඔකියුපේෂන්ස් වලට මොන වගේ ඩිමාන්ඩ් එකක්ද අපි කොහොමද මේකෙන් PR පාත්වේ එක හදාගන්නේ ටීචින් වලදී මොන පාත්වයක ගියොන්ද අපිට PR එක ඉක්මනට හදාගන්න පුළුවන් මෙන්න මේ වගේ කරුණු කාරණා ගැන අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි කසුන් අෂාඩ් අපිව මේ පිළිබඳව දැනුවත් කරාට. එහෙමනම් අපි ඊළඟ එපිසෝඩ් එකේදී හම්බ වෙමු. ඕකේ. එහෙමනම් අපි ආයෙත් හම්බෙමු ඊළඟ එපිසෝඩ් එක නම් බලාගෙන ඉන්න.